දැනුමෙන් මොනතරම් ඉස්සරහා හිටියත් මොනතරම් ඉගෙන ගත්තත් අද අපේ රටට මේ තත්ත්වය උදා වෙන්න ප්‍රධානම හේතුව තමයි දැනුම තිබුණට අපිට නැත්තේ මොකද්ද? බුද්ධිය නෑ. දැනුම තියෙනවා බුද්ධිය නෑ. දැනුම සහ බුද්ධිය කියන්නේ දෙකක්. ඕන දවසක් පන්තියක පාඩමක් උගන්වනවා ගුරුවරයෙක්. දැන් පන්තියේ ළමයි ඉන්නවා. ළමයිට ඕන දැන් පාඩම උගන්වනවා. පාඩමේ මාතෘකාව තමයි පළතුරු. හරි. දැන් හිතන්න මම ගුරුවරයා, මේ බණ අහන ඔබ තමයි පන්තියේ ළමයි ටික. ඔන්නද මම පාඩමක් උගන්වනවා මේ ළමයි ටිකට. පාඩමේ මාතෘකාව පළතුරු. මොකද්ද මාතෘකාව? පළතුරු. වැදගත් කරුණක් දෙනවා. මේක පොතේ ලියන් ගිහිල්ලා හෙට පාඩම් කරන් එන්න ඕන. ඒ තමයි තක්කාලි යනු පළතුරකි. දැන් අපි දන්නවා තක්කාලි සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ මොකක් විදිහටද? එළවලුවක් විදිහට. නමුත් මතක තියාගන්න තක්කාලි කියන්නේ පළතුරක්. හොඳද? මෙන්න මේ කාරණය පාඩම් කරගෙන එන්න කියලා පන්තිය ළමයි ටිකට කියනවා. දැන් ඔන්න පන්තිය ළමයි ගිහිල්ලා ගෙදර ගිහිල්ලා රෑ මහන්සි වෙලා මේක පාඩම් කරනවා. පාඩම් කළොත් පහුවෙන්ද පන්තියට එනවා. ආවන් දැන් මම මේ ළමයිගෙන් අහනවා තක්කාලි කියන්නේ මොකක්ද? මොකද්ද තක්කාලි කියන්නේ? පළතුරක්. හරි. තක්කාලි කියන්නේ පළතුරක්. ඉතින් උත්තර දීපු අය පන්තියේ තියාගන්නවා. උත්තර දෙන්න බැරි වෙච්ච අයට දඬුවමක් දෙනවා. ඔන්න දැන් අවුරුද්ද අවසානයේ පන්තියේ වර්ෂාවසාන විභාගයේ තියෙනවා. පේපරේ අතට හම් වෙන ළමයින්ගේ පේපරේ තියෙන ප්‍රශ්නයක් තක්කාලි යනු කුමක්ද? එළවලුවකි පළතුරකි මේ වගේ උත්තර ටිකක් තියෙනවා. මොකටද ඉර ගහන්නේ? පළතුරකි. ඕන ඉගෙන ගත්ත ළමයින් ටික පළතුරක් කියලා ගහනවා. ගමහට දන්නේ නැති අය එළවලුවක් කියලා ගහනවා. මුකුත් දන්නේ නැති අය 10 20 ගණන් කරලා හිතන ඉරක් ගහනවා. හරි. දැන් ඔන්න ඉරි ගහලා අවසානයේ විභාගයේ පේපර් ටික එකතු කරනවා. පන්තියේ ඉන්න ළමයිගේ පේපර් එකතු කරලා තව ප්‍රශ්න තියෙනවා ඒවත් බලලා අවසාන ප්‍රතිඵල එන දවසේ පන්ති පළවෙනිය වෙන්නේ ගැහණු ළමයෙක්. ගැහණු දරුවෙක් පන්ති පළවෙනිය. මෙයා තක්කාලි පළතුරක් කියලා ඉරි ගහලා හරි අරගෙන පේපරේ හොඳට පාස් වෙලා පන්ති පළවෙනියා. මේ ළමයා දැන් ඔන්න හොඳට ඉගෙනගෙන 11 වසරේ සාමාන්‍ය පෙළ විභාගය ලියලා ඒ 9ක් අරගෙන ඉහළින් සමත් වෙනවා. සමත් වෙලා උසස් පෙළත් තාමත් ඉහළින් සමත් වෙලා විශ්වවිද්‍යාලයකට තේරෙනවා. විශ්වවිද්‍යාලයේදී ඒ කටයුතුත් හොඳට කරලා උපාධියත් අරගෙන ගුරු වෘත්තියට පැමිණෙනවා. දැන් හොඳ ගුරුවරියා. පවුලේ ඉන්නවා ස්වාමි පුරුෂයයි දරුවෝ දෙන්නයි. දැන් මේ ගෙදර ඉන්නේ මේ ටීචර්යි මේ බිරිඳයි ස්වාමි පුරුෂයයි දරුවෝ දෙන්නයි. දවසක් සෙනසුරාදා අර ගුරුවරිය හිතනවා සෙනසුරාදා නිවාඩු දවස නිසා දරුවන්ටයි මහත්තයටයි හොඳ කෑමක් මොනවා හරි හදලා දෙනවා. විශේෂ කෑමක්. ඉතින් වෙනද වගේම අර කට්ටියක් කියන තුටි පාන්දර නැගිටිනවා. නැගිටලා බත්තු යනවා. බත්තු වෙලා වෙනද වගේ එළවලු ටිකක් හදලා කල්පනා කරනවා මොනවා හරි විශේෂ දෙයක් හදන්න ඕන. එහෙම කියලා හිතලා කල්පනා කරලා හිතනවා ෆෘට් සලාඩ් එකක් හදනවා. ඉතින් මේ ඔන්න ෆෘට් සලාඩ් එක හදන්න යනවා ෆ්‍රිජ් එක ළඟට. ගිහලා ෆ්‍රිජ් එක අරිනවා. මොනවද දාන්නේ ෆෘට් සලාඩ් වලට? අඹ දානවා. නඹ ගෙඩි ටිකක් තියෙනවා අර ගන්නවා. මේ සුඩින් තියනවා ලෑල්ලක්. ලෑල්ල උඩින් තියලා කපනවා කෑලි වලට. කපලා දානවා. ඊළඟට තියෙනවා කෙසෙල් තියෙනවා. කෙසෙල් ගෙඩි ටික අරගෙන කපනවා කපලා දානවා. තමනොත් දාන්නේ අන්නාසි දානවා. ඉතින් ඔය අන්නාසි වගේ ඔය පළතුරු අරගෙන කපලා දානවා. ඊළඟ සැරේ ගිහලා ෆ්‍රිජ් එක ඇරියා. ෆ්‍රිජ් එක යටම තියෙනවා ලොකු තක්කාලි මල්ලක්. හරිද? ෆ්‍රිජ් එක යටම තියෙනවා ලොකු තක්කාලි මල්ලක්. මතක් වුණා පොඩි කාලේ උගන්වපු පාඩම. තක්කාලි කියන්නේ මොකද්ද? තක්කාලි කියන්නේ පළතුරක්. ෆෘට් සලාඩ් වලට දාන්නේ මොනවද? පළතුරු. දෙකම ගැලපෙනවා. හරියටම හරි. ගත්ත තක්කාලි මල්ල ගෙනිච්ච මේ සුඩින් තිව්ව තක්කාලි ටික ලෑලුඩින් තියලා කැපුව කෑලි කෑලි වලට. හරි. කපලා ඒ ටිකත් අරගෙන දැම්ම අර ෆෘට් සලාඩ් එකට. දැන් ඔන්න හැදුව ෆෘට් සලාඩ් එක හරි පළතුරු දාලා හැදුව ෆෘට් සලාඩ් එක ගිහිල්ලා මේ සුඩින් තියුවා. දැන් ඔන්න මහත්තයර දරුවෝ ටිකයි කතා කරගෙන ආවා. කතා කරගෙන ඇවිල්ලා කිව්වා ඔයාලට අද මම තේම කෑම සූදානම් කරා. සූදානම් කරලා විශේෂයෙන් ෆෘට් සලාඩ් එකක් හැදුවා. මහත්තයර හිතුණා මොනතරම් වාසනාවක්ද මේ වගේ බිරිඳක් හම්බෙච්ච එක. හරි. දරුවන්ටත් හිතුණා මොනතරම් වාසනාවක්ද මේ වගේ අම්ම කෙනෙක් හම්බෙච්ච එක. ඉතින් ඔන්න මේස වටේ වාඩි වෙලා තුන් දෙනාත් එක්ක බත් කාලි ඉවර වෙලා කෝප තුනක් අරගෙන බෙදාගත්ත ෆෘට් සලාඩ්. බෙදාගෙන හැන්දකුත් අරගෙන කනවා. ටිකක් වෙලා කනකොට සාමාන්‍යයෙන් වෙනද කාපු ෆෘට් සලාඩ් වල තිබ්බ රහ ටිකක් වෙනස් වෙනවා. හරි. හේතුව තමයි තක්කාලි කෑලි හැපෙනවා.
ෆෘට් සලාඩ් වලට තක්කාලි දානවද? දැන් ඔබ දන්නවා ෆෘට් සලාඩ් එකක් හදන්න. ෆෘට් සලාඩ් කියන්නේ හදන්න අමාරු කෑමකුත් නෙවෙයි. ෆෘට් සලාඩ් වලට තක්කාලි දානවද? නෑ. ෆෘට් සලාඩ් එකක්වත් හදාගන්න බැරි කාන්තාවකගෙන් වැඩක් තියද? ඕක හිතුණා අර බිරිඳට ස්වාමි පුරුෂයටයි දරුවෝ ටිකටයි. හරි. ඉස්සෙල්ලා වාඩි වෙනකොට හිතුණා හරි වාසනාවක් කියලා. රසය වෙනස් වුණා වගේම තමයි සිතුවිල්ල වෙනස් වුණා. ෆෘට් සලාඩ් එකක්වත් හදාගන්න බැරිද? ඔන්න චෝදනා කරන්න පටන් ගත්තා. අපි දන්නවා අපේ අම්මලා විශේෂයෙන් කාන්තාවෝ කෑමක් හදුවාම අඩුම ලුණු වැඩි කියලා කියනවටවත් කැමති නැහැ. ඉතින් අර ෆෘට් සලාඩ් එක රහන්නේ හදාගන්න බැරිද කියලා චෝදනා කරනවා. දැන් මෙයාට මේකෙන් ගැලවෙන්න ඕන. Taman හරි කියලා ඔප්පු කරන්න ඕන. දුවල යනවා කාමරය ඇතුළට. කාමරය ඇතුළට දුවල ගිහිල්ලා කබඩ් එක ඇරලා පොඩි කාලේ ඉඳන් ලියපු පේපර් සහතික මේ ෂේර්ම උපාධි ගෙනල්ලා තියෙනවා මේ සුටේ. මම මෙන්න මේ විශ්වවිද්‍යාලේ ගියා. මම මේ උපාධිය ගත්තා. මම මේ විභාගයේ ලියුවා මේ විදිහට පාස් වුණා. මම මේ විභාග පාස් වුණා. මෙන්න පේපරේ අර පොඩි කාලේ ලියපු පේපරේ ගත්තා. තක්කාලි යනු පළතුරකි ඉරි ගැහුවා හරි ගත්ත පන්තියේ පළවෙනිය වුණා. ෆෘට් සලාඩ් වලට මොනවද දාන්නේ? පළතුරු. තක්කාලි කියන්නේ මොකක්ද? පළතුරක්. එහෙනම් මම දැම්ම ෆෘට් සලාඩ් එකට. එයා තර්ක ඉදිරිපත් කරා. තර්කය අනුව නම් එයා හරි. දැන් මේ කාන්තාව මේ චරිතය විභාග ටික නම් මොකක්ද උනේ? පාස් වුණා. විභාග පාස් මොකද? ඉතාමත් ඉහළින් දැනුම තිබුණා. හැබැයි ජීවිතේ ෆේල්. ජීවිතේ ෆේල් වෙන්න ප්‍රධාන හේතුව දැනුම තිබුණට බුද්ධිය නැහැ. ඒ නිසා ඔන්න ඔය දේ තමයි අපිටත් උනේ.